හරි මම මේකෙදි කරන්න යන්නේ pivot charts කියන pivot table and pivot charts ගැන තමයි කරන්නේ. හරිද? මම මේකේ pivot table ගැන කියනවා pivot charts වලට යන හැටි කියනවා. pivot charts ටික මේ තනියම මේ handle කරගන්න පුළුවන්. මේ මම pivot tables ටික කරන්නම්. pivot table එක ගැන බලන්න pivot table එක පාවිච්චි කරන්න ලොකු කියන්නේ ලොකු දත්ත ප්‍රමාණයකින් ගන්න ලොකු දැන් Excel sheet එකක් තියෙනවා ලොකු rows ගන්න එක Excel sheet එකක් තියෙනවා හරිද ඊට පස්සේ අපිට ලොකු Excel sheet එකේ නිකන් හරියට හිතන්නකෝ මොකක් හරි business එකක් ගන්නකෝ ඊට පස්සේ business එකේ තියෙන මුළු sale එක මේ එක Excel sheet එක තියෙනවා ඊට පස්සේ මට බලා ගන්න ඕනේ ඒ business එකේ එක product වල මුළු sale එක කීයද අන්න ওই ටික මට බලා ගන්න ඕනේ අන්න ඔයාගේ වැඩවලට තමයි අපි pivot chart භාවිතා කරන්නේ හරිද සාමාන්‍ය අදහස තමයි ඔක තියෙන හරිද ඊට පස්සේ pivot chart එක කරන්න කලින් ඉස්සරම අපි ඒ අපිට pivot table එක හදන්න ඕන data තියෙන මේ excel එකේ මේ table එක තියෙනනේ අන්නේ table එක select කරගන්න ඕනේ අපි ඉස්සර table එක select කරගනිමු table එක මෙන්න මේ විදිහට select කරගෙන ඉවරලා උඩ තියෙන insert tab එකේ වම්මත පැත්තේ කොණේම තියෙන pivot table කියලා ඊට පස්සේ pivot table එක මේ යට තියෙන arrow එක select කරන්න arrow එක click කරලා මෙතන තියෙනවා from table range කියලා එකක් තියෙනවා from table/range කියලා අන්න එක select කරන්න. ඒක select කරලා table range අපි දැන් table range එක select කරගත්තා නේද? එතකොට table range එක ඔටෝ වෙట్లా තියෙන්නේ. ඊට පස්සේ මෙතන option දෙකක් select කරන්න තියෙනවා new worksheet and existing worksheet කියලා. එතනදී පළවෙනි option එක select කරොත් මේ pivot table එක අලුත් sheet එක මේ open වෙනවා දෙවෙනි option එක select කරොත් pivot table එක අපි දැන් මේ ඉන්න sheet එකම තමයි open වෙන්නේ මම දැන් මේ sheet එකේ ලොකු data ප්‍රමාණයක් තියෙන නිසා මම new worksheet select කරනවා මේතර location එක select කරන්නේ නැහැ new worksheet එක කරන හැබැයි අපි මේ ඉන්න worksheet එකේම pivot table එක හදන location එක select කරන්න එනවා ඊට පස්සේ මෙතන okay දෙන්න okay දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට වම් අත පැත්තේ pivot table එක open වෙනවා මේ පැත්තේ මේ pivot table එකේ fields ටික open වෙනවා හරිද ඊට පස්සේ මෙතන අපේ පළවෙනි මුලින්ම අහන්නේ may find out the total revenue based on the each salesperson in each promise using pivot table able to different product categories ඒ කියන්නේ මෙතනදී අහන්නේ මේ මුළු sale එක අහනවා ඒ sale person ගේ ඒ පළාතේ මුළු sale එක අහනවා. ඒ කියන්නේ ඒ sale person කරපු ඒ sale person ඒ පළාත් වල කරපු මුළු sale එක තමයි අහන්නේ. හරිද? ඊට පස්සේ මුළු sale එකේ තියෙන revenue කියන එකනේ. ඊට පස්සේ revenue කියන එක select කරනවා. revenue කියන එක select කරලා ඒක මේ ඇදලා මෙතන මේ values කියලා එකක් තියෙනනේ කොටුවක්. අන්න එකක් කියලානේ. මේක එක delete කරන්න. delete කරන්න කොහොමද? මෙතනදී කරන්නේ මෙතන revenue එක තියෙන්නේ revenue එක click කරලා ඒක මෙහෙම ඇදලා දාන්න values කියලා එකක් තියෙනනේ. අන්න ඒ values කියන එක ඇදලා දාන්න. ඊට values එක ඇදලා දැම්මට පස්සේ ඔයාලට පේනවා වම් අතේ පැත්තේ pivot table එක වෙනස් වෙනවා. දැන් මේ තියෙන pivot table එක තියෙන්නේ මේ ඒ sheet එකේ තිබ්බ මුළු revenue එක තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට උඩ ඒ sale person ගේ revenue එක නේ මෙතන තියෙන sale person කියන මේ title එක ඇතුළේ මෙන්න rows කියන එකට දාන්න. rows කියන එක දැම්මට පස්සේ ඔයාලට එනවා ඊට පස්සේ අපිට දැන් පේන pivot table එක වෙනස් වුණා කියලා. ඒතර මෙතනදී වෙලා තියෙන්නේ ඒ sale person ගේ මුළු විකුණුම් ආදායම තමයි වෙලා තියෙන්නේ. හරිද? දැන් අපට ඕනේ ඒ sale person ගේ මුළු විකුණුම් ආදායම නෙමෙයි ඒ sale person ඒ පළාතේ කරපු මුළු විකුණුම් ආදායම. ඊට පස්සේ ඔය මෙතන තියෙන මේ provincial කියලා එකක් ඇති. අපි බලමු. මෙතන sale person province කියලා ඉන්නේ sale person province කියන එක ඇදලා දාන්න row කියන එකට. row කියන එකට ඇදලා දැම්මත් හරි column කියන එකට ඇදලා දැම්මත් හරි. අපි දාමු column කියන එකට. ඔන්න හරි. දැන් හරිනේ. දැන් උන්න පළවෙනි එකේ ආන්සර් ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් පිනවා දැන් මෙතන sale person කියන එක කියන අසේල චානක පෙරේරා කියලා. අසේල චානක පෙරේරා සබරගමුවේ සෙල් එක කරලා තියෙනවා 199561. එතකොට අපි ගත්තොත් ජයන්ති විජේසිංහ මේ සවුතර්න් වල 167942 සෙල් එකක් කරලා තියෙනවා. දැක්ක නේද? අපිට කියන අර්ථය මුළු worksheet එකේම තියෙන data ඔක්කොම ටික සමරියක් විතර අපිට මෙතන අපිට කැමති විදිහට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ activity එකේ තව එකක් තියෙනවා. එතන දෙවෙනිට අපිට කියලා තියෙනවා you should be able to filter different product categories according to your requirement. ඒ කියන්නේ
අපිට ෆිල්ටර් කරන්න පුළුවන් වෙන්න ඕනේ එක එක ප්‍රොඩක්ට් කැටගරි එක අනුව කොච්චර සෙල් ප්‍රමාණයක් කරලා තියෙනවද කියලා. හරිද? ඊට මෙතන කියන්නේ ෆිල්ටරින් ඔප්ෂන් එකක්නේ. ඒතර ප්‍රොඩක්ට් කැටගරි එක තමයි අපිට ෆිල්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොඩක්ට් කැටගරි කියන එක ක්ලික් කරලා ඇදලා දාන්න මෙතන ෆිල්ටර් කියලා මේ බොක්ස් එකක් තියෙනවානේ. බොක්ස් එකට ඇදලා දාන්න. ඊට පස්සේ ඔයාලට පේනවා pivot table එක උඩ ඇවිල්ලා තියෙනවා ප්‍රොඩක්ට් කැටගරි එකක් කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් කැටගරි එක දැන් තියලා තියෙන්නේ all. හරිද? ඊට පස්සේ මෙතන select multiple කියන item එක select කරලා ඔයාට පුළුවන් එක එක කැටගරි එක සිලෙක්ට් කරලා ඒ කැටගරිය ඒ සේල් පර්සන් ඒ ප්‍රොවින්ස් එකේ කොච්චර සේල් ප්‍රමාණයක් කරලා තියෙනවද කියලා බලන්න. ඉතින් මෙතනදී දැන් මම කියරුවා කැන්ඩි කියන ප්‍රොඩක්ට් කැටගරි එක. ඒතර ඒ කැන්ඩි කියන ප්‍රොඩක්ට් කැටගරි එක අසේල චානක පෙරේරා විසින් කැන්ඩි කියන ප්‍රොඩක්ට් එක සබරගමු පළාතේ 58369ක් සෙල් කරලා තියෙනවා. දැන් තේරෙන්නේ නේද? ඒ කියන්නේ අපිට මේ pivot table භාවිත කරලා ලොකු Excel sheet table එක තියෙන data වල summary එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන විදිහට එක විදිහට මේ එහාට මෙහාට දාලා මෙන්න මේ pivot table එක අපිට ඕන විදිහට හදලා අපිට අවශ්‍ය කරන output එක නැත්නම් අවශ්‍ය කරන summary අපිට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන දැන් එක වහලා තියෙනවා. දැන් find the average revenue of each sale person. يعني ඒ sale person ගේ මේ revenue එක ඒ සේල් පර්සන් කරපු ඇවරේජ් රෙවෙනියු එක අහනවා. හරිද? ඊට පස්සේ ඇවරේජ් රෙවෙනියු එක අහද්දී කරන්න තියෙන්නේ කලින් වගේම sum of revenue එක සෙලෙක්ට් කරා. ඒ sum of revenue දැන් ඉස්සර ඒ සේල් පර්සන් ගෙනේ සේල් පර්සන් කියන එක රෝස් වලට ඇදලා දැම්මා. ඊට පස්සේ දැන් අපිට මොකක්ද ආවේ? ඒ සේල් පර්සන් ඒ සේල් පර්සන් කරපු මුළු විකුණුම් ප්‍රමාණය. හැබැයි අපිට ඕනේ ඒ සේල් පර්සන් කරපු ඇවරේජ් විකුණුම් ප්‍රමාණය ඕනේ. ඊට පස්සේ මෙන්න මේ සේල් මෙතන දැන් අපිට මේ pivot table fields එකේ දකුණු අත පැත්තේ තියෙන pivot table fields එකේ වට පේනවා values කියලා box එකක් තියෙනවානේ. ඒ values කියන box එකේ තමයි sum of revenue තියෙන්නේ. හරිද? දැන් අපිට ඕනේ sum of revenue නෙමෙයි අපිට ඕනේ average of revenue. ඊට පස්සේ මෙතන sum of revenue කියනනේ අනේ sum of revenue එකට උඩට cursor ගෙනහිල්ලා right click කරලා right නෙමෙයි මේ left click කරලා මේ කියන්නේ සාමාන්‍ය විදිහට sum of revenue කියන එකට mouse cursor එක ගෙනහිල්ලා click කරලා ඉවරලා ඔයාට එන box එක. ඒ box එකේ යටම තියෙනවා value field setting කියලා. අනේ value field setting වලට ගිහිල්ලා ඊට දැන් ඔයාට මෙන්න මෙතන ඔයාට average කියන එක select කරන්න. average කියන එක select කරලා පස්සේ ඔයාට තේරෙනවා average කියන එක select කරලා පස්සේ ඔන්න values කියන box එකේ දැන් තියෙන sum of revenue නෙමෙයි average of revenue. ඊට පස්සේ ඔයාට දැන් මේ pivot table එකේ ඇවිල්ලා තියෙන්නේ ඒ sale person කරපු average of revenue එක සාමාන්‍ය විකුණුම් වටිනාකම තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඔයාට මේ විදිහට මේ වෙන values කියන box එකේ තියෙන එක values කියන box එකේ values field setting වලට ගිහිල්ලා ඒ sale person කරපු මුළු විකුණුම් ප්‍රමාණය. හරිද? ඒ sale person කරපු මුළු විකුණුම් ප්‍රමාණය, sale count එක, sale average එක කරපු ඒ කියන්නේ මොන sale person එක අපිට දැන් මේ max කියන එක select කරොත් මේ ඒ හිටපු ඔක්කොගම sale person ලගේ වැඩිම සේල් ප්‍රමාණයක් කරලා තියෙන කවුද කියලා අපිට නිකම්ම select කරන්න පුළුවන්. ඊට පස්සේ min එකෙන් අඩුම සේල් එක product ඊට පස්සේ මෙන්න මේ තව option ටිකක් තියෙනවා. එන්නේ ඒ option නම් අපිට ඕන වෙන්නේ නැහැ exam එකේදී. මෙන්න උඩ තියෙන product දැන් උඩ තියෙන option 1 2 3 4 5. ඔන්න උඩ තියෙන option පහෙන් තමයි අර activities ඔක්කොම ටික හදලා තියෙන්නේ. දැන් තේරෙනව නේද? මේ අපිට මේ දැන් sum එක ගන්න පුළුවන්, average එක ගන්න පුළුවන්. ඒ sale person කරපු මුළු කියන්නේ වැඩිම විකුණුම් ප්‍රමාණයක් කරපු මේ කියන්නේ වැඩිම කියන්නේ දැන් ඒ list එකේ revenues ගොඩක් තියෙනවානේ. ඒ revenues ගොඩෙන් වැඩිම revenue එක තියෙන කාගේද යන්නේ max එකෙන් ගන්න පුළුවන්, min එකෙන් අඩුම එක ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට එක මේ වෙනස් කර ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ sum of revenue එකේ පාරක් ටික කරලා පස්සේ value field setting තියෙන value field setting වල ගියට පස්සේ අපිට ඕන විදිහට මේක වෙනස් කර ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ activity එකේ තියෙන මේ charts වගේක් හදන්න තියෙනවා. හරිද? මේ විදිහට charts වගේක් හදන්න තියෙනවා. එන්නේ charts හදන්න ඔයා කරන්න ඕනේ මේ pivot table එකේ තියෙන ඒ pivot table එකට එකපාරක් මේ click කරන්න. click කරාට පස්සේ ඔයාට මේ අර home insert කියලා tab තියෙන උඩ බායක තියෙනනේ. ඒ උඩ බායක ඔයාට පේන එක pivot table එකට click කරාට පස්සේ මේ විදිහට click කරාට පස්සේ අර home insert කියන මේ tab තියෙන මේ බායකේ වම් අත දකුණු අත පැත්තේ කොනේම තියෙන pivot table analysis කියලා. එන්නේ pivot table analysis එකට ගිහිල්ලා ඒකෙත් වම් අත පැත්තේ නෑ දකුණු අත පැත්තේ කොනේම තියෙන pivot chart කියලා. ඊට පස්සේ pivot chart එකට ගිහලා ඔයාට මේ කැමති chart එකක් select කරලා මේ ඔයාට මේ අහලා තියෙන මේ activity ටික කරන්න පුළුවන්. මෙන්න මේ chart එක select කරලා මේ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ design එකට ගිහලා design එක ඕන වෙනස් කරන්න පුළුවන්.
මේ මෙන්න මේ විදිහට ඩිසයින් එක වෙනස් කරන්න පුළුවන්. මේ ෆෝමැට් එක තුනත් අපිට එක ඩිසයින් වෙනස් කරන්න පුළුවන්. pivot table analyze එකේ මේ ගිහින් තමයි මෙන්න මේ විදිහට chart එකක් අපි හදන්නේ. pivot chart එක select කරා. ඊට පස්සේ උඩට එන pivot table analysis කියලා tab එක. ඒ pivot table analysis එකේ දකුණු පැත්තේ කොනට ගියාට පස්සේ තියෙන pivot chart කියලා. ඊට pivot chart එක select කරලා මේ විදිහට අපිට ඕන විදිහට chart එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ activity එක බලලා තනියම කරගන්න පුළුවන්. මේ දැන් මේ මෙන්න මේ එකේ වගේ මේ කියලා තියෙන විදිහට pivot chart එක pivot table එක හදාගන්න. pivot table එක හදාගත්තට පස්සේ ඒ pivot table එකට අදාළ pivot chart එක හදාගන්න. මේ මම මේකේ කරපු Excel එකක් ඇති. මේ තියෙන්නේ. මේ මම මේ Excel එක මේ drive එකට update කරලා මේ ඔයාලට දාලා තියන්න link එක. මේ එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ කොහොමද මේ chart ටික මේ pivot table එක ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට මම දැන් මේ Excel file එක දීමට පස්සේ ඔයාලට මේ pivot table එක කොහොමද ගත්තේ කියලා හොයන්න ඕන නම් මේ pivot table එක පාරක් click කරන්න. click කරලා මේ මයින් නැද්ද? මොකද එනවා කියලා. right pivot table option. අනේ pivot table option උත් නෙමෙයි. value field set උත් නෙමෙයි. තව එකක්. මේ ඔයාලට මෙන්න මේ විදිහට buttons ටිකක් add කරන්න එනවා. හරිද? එන්නේ buttons කොහමද add කරන්නේ? මම මේක දැන් delete කරන්නම්කෝ. මේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට pivot table එක data ටික select කරන්න. හරිද? data ටික select කරලා pivot table analysis එකට ගිහිල්ලා මේ මෙතන තියෙන insert slicer කියලා එකක්. හරිද? එන්නේ insert slice එකට ගිහිල්ලා ඔයාට අර දැන් මේ option එන්න ඕනේ. මට මේ activity එක මතක නැහැ. ඊට පස්සේ මට මතකද ඒ option එන්න ඕනේ මේ මොකද්ද මේ sales province එක අනුව තමයි එන්න ඕනේ. ඊට පස්සේ ඒ option එන්න ඕනේ ඉතින් sales province එක select කරලා okay දෙන්න. ඊට okay දුන්නාට පස්සේ මෙන්න විදිහට box එක එනවා. අපිට මේ box එක ඕන විදිහට select කරලා ඒ province එකේ ගත්ත මේ මුළු cell එක ගන්න පුළුවන්. මම හිතන්නේ මෙන්න මේ විදිහට activity එකක් තියෙනවා. දැන් මේ activities ටික කරගෙන නැද්ද ඔයාට ඒක අහුවේ. මේ අර ස්ලයිස් එකෙන් තමයි කරන්න තියෙන්නේ. ඒ ස්ලයිස් එක ගන්න හැටි තමයි මම දැන් කියලා දුන්නේ. මේ වෙලේ මේ chart ටික කොහොමද ගන්නෙ? දැන් chart ටික ගන්න මේ pivot table එක හදන්න ඕනේ. pivot table එක ආපහු ගන්න value field show field list අන්න හරි. මේ මම දැන් මේ Excel file එක drive එකට update කරලා මේ link එක දාන්න. මේ link එක දැම්මට පස්සේ ඔයාලට දැන් හිතෙනවනේ දැන් හිතන්න මේ question 9 කියන මේ sheet එකේ තියෙන එක දැන් ඔයාලට හිතනවා දැන් මේ තියෙන pivot table එක තියෙන ඒ pivot table එක ඔයාලට ගත්ත හැටි තේරෙන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ pivot table එක එකපාරක් click කරන්න. click කරලා left click කරන්න. mouse එක වම් අත පැත්ත click කරලා එතන යටට ගියාට පස්සේ දැන් box එක open වෙන box එක යටටම යන්න. යටට ගියාට පස්සේ තියෙන show field list කියලා එකක්. ඒ show field list එක click කරලා පස්සේ ඔයාට එන මම මොන ඒවාද දැන් මෙතන box හතරක් තියෙන filter columns rows values කියලා එන්නේ box හතරනේ මම මොන ඒවාද ඇදලා දාලා තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේකත් මේ Excel file එක වෙනස් කරගන්න නැතුව මම මේක drive එකට දාලා මේ drive එකේ තියෙන මේක drive එකෙන් download කරගෙන ඉවරලා මේක මේ ඕන විදිහට මේ බල මෙන්න chart එක හදාගන්න. මේ I think පැහැදිලි කිරීම නැහැ. මම දැන් slice එක ගන්න විදිහත් කිව්වා. මේ ඉතුරු ඔක්කොම තියෙන මේ chart වලින් තමයි හදන්න තියෙන්නේ. ඔක්කොම charts. මම slice එක ගන්න හැටි කිව්වා. මේ pivot table එක select කරලා pivot table analysis එකට ගිහලා මෙතන තියෙන insert slice කියලා. insert slice එකට ගිහලා තමයි මේක කරන්නේ. එච්චරයි. ඔක්කොම තියෙන ඉතින් chart එක හදන්න තියෙන්නේ. ඔයාලට දැන් මේ pivot table එක මෙන්න මේ pivot table එක මම filter කරලා ගත්ත විදිහ තේරෙන්නේ නැත්නම් pivot table එක පළක් click කරලා left click කරා ඊට පස්සේ මේ යටම තියෙන pivot table මේ යටම තියෙන pivot table option නේද? ඔව් මට මතක නැහැ. අනේ click කරලා පස්සේ එනවනේ. මේක දැන් මම cut කරොත් cut කරලා ගත්තොත් මෙතන මේ show field list කියලා යටට වෙනවා. එන්නේ click කරලා පස්සේ pivot table fields ටික එනවා. ඒ විදිහට field එක බලලා මේ පේනවනේ. මම දැන් මේක හදලා තියෙන්නේ මෙන්න මේ rows වලට මෙන්න මේ bar දෙක දාලා values වලට sum of revenue දාලා. ඒ විදිහට වලට හොයාගන්න පුළුවන්. එහෙනම් හරි. activity 7 මෙච්චරයි.